මොනවාද සූදානම් වෙලා තියෙනවා. Please welcome Bimal Jakode, Dilhani Ashokamala, and Winnie Winsadi. Ladies and gentlemen, please welcome Vinakshi Priyasad. Vinakshi Priyasad and Molly Fernando. Ladies and gentlemen, please welcome Ashan Dias. කොළඹ සිටි සෙනඟ පරිශ්‍රය තමයි ධර්ම යුද්ධයත් එක්ක අපි ආරම්භය සම්පූර්ණ කරන්නේ. ඉතින් අද දවසේ අපි ආදරය කරන ගොඩක් අහන්න කැමති දැන් අපි වෙද්දී ඉන්නේ අපි ප්‍රේක්ෂක බලලා ඉන්නවා දැන් ඉතින් ධර්ම යුද්ධයේ දෙවිගේ සමාහාරය හරි ආදාය නෝත් හරිස්ටර් ඉඳලා ඉස්සරිස්සන් දරුවන් ආදරේ තමන්ගේ දරුවන්ට විතරද ආදරේ හැම දරුවෙක්ටම ආදරේ තමන්ගේ දරුවා විශේෂ කළ ආදරය කරන්නේ කොච්චර කාල හංගන් ඉන්න බලාපොරොත්තු වෙනවද පරිස්සම් පාපොච්චාරණය කරන්න වෙලාව හරි පාපොච්චාරණය බලාගන්න පුළුවන් වේද නැත්නම් රැස් වෙන්න හැමෝටම ධර්මයේද එක පරිස්සම්ට මොලේ වහලා තේරුම ධර්මයේද දෙක තේරෙන්න පුළුවන් වේද Alexander, ඔබට සුබ බලන්නේ විමල් ජයපති ඔබට සුබ බලන්න. ජය. right විමර්ශනය මෙතන congratulations. අංජු මට දෙකක් යන්න දෙක අල්ලා කරන මිස්ටර් ධර්මශ්‍රී මගේ දෙක කොහෙද සීට් දෙක නම්බර එක පෙන්නන්න නම්බර එක තියෙනවද එකගෙන නම්බර එක තියෙනවද කොහෙද තියෙන්නේ වාගේ හරි යන්න යන්න මම යන්න යන්න
ධර්ම යුද්ධය part 2 බලන්න ආවා. ධර්ම යුද්ධය part 1 බැලුවා. ජැක්සන් අන්ටනි මහත්මයා රඟපාපු. ඒ තමයි කවුරුත් දන්නවා ධර්ම යුද්ධය එක චිත්‍රපටයේ රඟපෑවේ මගේ පියාණන් ජැක්සන් ඇන්ටනි මහත්මයා. අපච්චිගේ අඩුව පුරවන්න ලංකාවෙන් හොඳම නළුවෙක් තෝරනකොට ජයකොඩි මහත්මයාව ධර්ම යුද්ධයේ දෙකකට කාස්ට් වෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය වැදගත්පා ගන්නා චිත්‍රපටයක් විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. ප්‍රේක්ෂක ආකර්ෂණ ඉහළින්ම හිමි කරගත් චිත්‍රපටයක් තමයි ධර්ම යුද්ධය. එක කියන්නේ ඉතින් ඒ හා සමානව ඊට වැඩියෙන් ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටයට ආකර්ෂණය වෙයි කියලා මම හිතනවා. මෙතෙක් කල් එකතු කරගත්තු අත්දැකීම් රිසිලස මුදාහරින්නට හැකියාව තිබෙන චරිතයක් තමයි හරිශ්චන්ද්‍ර කියලා ධර්ම යුද්ධ දෙක හරිශ්චන්ද්‍ර කියන චරිතය. ඉතින්